අර කෑම ටික හරි පාසලේ නොමිලේ ලැබෙන හින්දා ඒගොල්ලෝ ඒකට උදේ හවස් ප්‍රැක්ටිස් කරලා තරගෙට අභියෝගයක් නැතුව මුහුණ දීලා ජයග්‍රහණය කරා. කෑම වේල බලාගෙනම පාසලේ දරුවෝත් ඉන්නවා. පාසලේ පෝෂණ ව්‍යාපෘතිය වගේම අනිකුත් ආධාර නොලැබුණොත් පාසලේ වැසී යන තත්ත්වයක තමයි තියෙන්නේ. කෑම කන්න නැතුව එන ළමයි ඉන්නවා සමහර අය. රැට ඒ කියන්නේ ඒ තරම් දිලිඳු දරුවෝ තමයි මේ ආවට ඉන්නේ. මම වැඩ කරන්නේ සද්ධර්මෝදය මහාවිද්‍යාලයේ 6-11 පන්ති වලට බුද්ධාගම සහ පුරවැසි අධ්‍යාපන විෂයන් උගන්වනවා. මම මේ ඉස්කෝලේට ඇවිල්ලා දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවා. දරුවන්ට ආහාර ලබා දීම සම්බන්ධ පෝෂණ ව්‍යාපෘතිය මේ ඉස්කෝලේ මම එනකොට ආරම්භ කරලා තිබුණා. ඒ වගේම මේ ඒකට සහාය දෙන ස්පොන්සර්ස්ලා දෙතුන් ගොල්ලක් ඉන්නවා. ප්‍රධාන ගැටලුවක් තමයි අර අපිට ස්පොන්සර්ස්ලා ආහාර සපයා දුන්නට අපිට උයා ගන්න මේ පිරිස නැති ප්‍රශ්න තියෙනවා. මේ අම්මලා අර කැමැති දවස් වලට එනවා, සමහර අය සල්ලි වලට එනවා. සමහර වෙලාවට තමාට නිමිති දවසට අපි ලිස්ට් කරලා තියෙන ලයිස්තුව අම්මලට එදාට නොපෙමෙන අයත් ඉන්නවා. එහෙම ගැටලු තමයි මුහුණ දෙන්නේ. අර මේ සද්ධර්මෝදය මහාවිද්‍යාලයේ පරිසරයේ දරුවෝ අර ගොඩක් දුප්පත් දරුවෝ දෙමාපියන්ගේ ප්‍රශ්න තියෙනවා ඒගොල්ලන්ට. ඒ වගේම මාද්‍රව්‍ය මත්පැන් පිළිබඳ අවට ප්‍රදේශවාසීන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දෙමාපියෝ දාලා ගිහින් ඉන්නවා. සමහර අයගේ දෙමාපියෝ සිරගත වෙලා ඉන්නවා. එතකොට යාළට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආහාර සහ පෝෂණය. ඒකට මේ වර්තමාන ඉස්කෝල තුල උදේ ආහාර වේල රජයෙන් ලබා දෙනවා. දවල් ආහාර වේල තමයි ස්පොන්සර්ස්ලා දෙන්නේ. ඒක ලොකු සහයෝගයක් වෙනවා දරුවන්ට. මොකද රැයට කෑම කන්න නැතුව එන ළමයි ඉන්නවා සමහර අය. රැයට ඒ කියන්නේ ඒ තරම් දිලිඳු දරුවෝ තමයි මේ ආවට ඉන්නේ. මොකද අනුලා සෙන්ට් ජෝසප් මේ වගේ ඉස්කෝල වලට යන්න බැරි දරුවෝ තමයි සීමිත කොටසක් තමයි මේ ඉස්කෝලට එන්නේ. එතකොට මේ පාසලේ පෝෂණ ව්‍යාපෘතිය වගේම අනිකුත් ආධාර නොලැබුණොත් පාසලේ වැසී යන තත්ත්වයක තමයි තියෙන්නේ. අර කෑම ලබා දුන්නත් ඒත් සමහර දරුවෝ පාසලෙන් මැලිකමක් දක්වනවා. පෝෂණ ව්‍යාපෘතියත් එක්ක පාසල් පැමිණීම මේ දරුවන්ගේ වර්ධනයක් සිද්ධ වුණා. සමහර දරුවෝ අර කෑම වේල බලාගෙනම පාසලේ දරුවෝත් ඉන්නවා. අර දෙමාපියන්ගේ දරිද්‍රතාවය සහ සමහර දෙමාපියෝ දරුවන් අත්හැරලා ඉන්න එහෙම කොට්ටාශිකුත් ඉන්නවා. දරුවන් අත්හැරලා ඉන්නවා. එයාලා අර කන්න බලාගෙනම වගේ තමයි එන්නේ. ගොඩක් ආධාර ලැබෙනවා. දරුවන්ට පෙළපොත්, පොත් බෑග්, පෙළපොත් විතරක් නෙවෙයි නිලැඳුම් පවා මේ වෙනම ආධාර ලැබෙනවා. පාසල් බෑග්, කොපි පොත්, නිලැඳුම්, සපත්තු ආදී හැම දෙයක්ම මේ බාහිර පාර්ශ්ව තමයි දායකත්වයේ සපයන්නේ. මොකද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 60ක් 65ක් වගේ තමයි අපේ පාසලේ ඉන්නේ. දෛනික පැමිණීම් කොහොමත් සාමාන්‍යයෙන් 45 55 අතර වගේ තමයි දෛනික පැමිණීම මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මාලියද්ද මහත්තයා ප්‍රමුඛ සංවිධානය පෝෂණ ව්‍යාපෘතිය දක්වන දායකත්වයේ පිළිබඳ අගය කරනවා. ඒක ළමයින්ට විශාල ශක්තියක් වගේම මේ පෝෂ්‍යදායී ආහාර වේලයක් සම්බන්ධව මේ ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ හින්දා ළමුන්ගේ පාසල් පැමිණීමත් ඒ ඔස්සේ වර්ධනයක් දක්නට ලැබෙනවා. අනාගතයේ දරුවන්ට මේ හරහා අධ්‍යාපනයේට දිනපතා පාසල් පැමිණීම වර්ධනය කරගන්න සහ අධ්‍යාපනයට ඒක විශාල පිටුපහලක් වෙනවා. අර වර්තමානයේ දරුවෝ වොලිබෝල් මැච් එකකටත් මුහුණ දුන්නා. ඒකිනුත් කොට්ටාශ මට්ටමින් ජයග්‍රහණය ලබා ගත්තා. අර කෑම ටික හරි පාසලේ නොමිලේ ලැබෙන හින්දා ඒගොල්ලෝ ඒකට උදේ හවස් ප්‍රැක්ටිස් කරලා තරගෙට අභියෝගයක් නැතුව මුහුණ දීලා ජයග්‍රහණය කරා. ඉසිපතන විද්‍යාලයත් එක්ක තමයි අන්තිම ටූර්නමන්ට් එක තිබුණේ. මේ ජයග්‍රහණය කරා. ඒ හින්දා දරුවන්ට ජයග්‍රහණයක් කරා යමු වෙන්න සහ දක්ෂතා ගොඩක් ළඟා කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්.